යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න ආරම්භ අර thumbnail එක දැක්ක ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා මුලින්ම ඔයාලා Play Store app එක ඕපන් කරගෙන EOU3 කියලා සර්ච් කරගන්න මම ස්ක්‍රීන් එකෙම දැම්මා ඊට පස්සේ මේක ඔබලා මේක ඉන්ස්ටෝල් බටන් එක දෙන්න පේනවාද මේක ඉන්ස්ටෝල් වෙනවා ඉතින් යාළුවනේ මම නම් දැන් මේක PC එකේ එමියුලේටර් එකකින් පේනවාද මේක ඕපන් වෙනවා අපි ඕපන් කරලා බලමු මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද තියෙන්නේ කියලා පේනවනේ යාළුවනේ මේක සාමාන්‍ය වේගකින් ඕපන් වෙනවා හරි මෙහෙම නෙමෙයි ඔයාලට ඕපන් වුණ ගමන් තියෙන්නේ මේ මම ගහලා තියෙන හින්දා මෙහෙම තියෙන්නේ මෙහෙම තමයි තියෙන්නේ මෙතනින් උඩ රූපේ සිලෙක්ට් කරගන්න පුළුවන් වට කැමති එක මම දාගන්නවා මේක මේ ඩ්‍රයිවර් නේම් කියන එකටත් ඔයාගේ නම හරි මොනවා හරි දාගන්න පුළුවන් වට ඔයා කැමති එකක් දාගන්න මෙතනින් දැන් ඊට පස්සේ මේ කම්පැනි නේම් කියන එකටත් ඔයා කැමති එකක් හරි දාන්න ගන්න මම දාන්න YouTube කියලා පේන ඇති ඊට පස්සේ මේ යට රූප වලින් ඔයා කැමති එකක් තෝරගන්න ඒ විදිහට තමයි කියන්නේ ඔයාට මැප් එක තියෙන්නේ ඒ විදිහට තමයි පාරවලුත් තියෙන්නේ ඒ විදිහටම තමයි ඊට පස්සේ මෙතන drive කියන එක ඔබන්න හරි ඊට පස්සේ මෙතනින් කොළ පාට බටන් එක ඔබන්න මෙතනිමුත් ලා කොළ පාට බටන් එක ඔබන්න ඊට පස්සේ මෙතනින් දෙක දාලා සුදු පාට බටන් එක ඔබන්න දෙක දාලා කිව්වේ එතන දෙක මම මේ වෙන දේවල් නම් හිතන්න එපා ඔයා මේ හරි පේනවනේ යාළුවනේ ඉතින් කිව්වා වගේම ATS2 වගේම තමයි ග්‍රැෆික් එක ග්‍රැෆික් ආයිතින් මාර ක්වොලිටි එකක් බලා ගන්න වෙනවා ඔයාලා අදම දාගන්න මේක ඔයාලට මේ එමියුලේටර් එකකින් PC එකට දාගන්නත් පුළුවන් නැත්නම් මොබයිල් එකෙන් Play Store එකේ දාගන්නත් පුළුවන් පේන ඇති සස්පෙන්සර් හිටම වැඩ කරනවා මේ බ්‍රේක් ගහපුවම ඕනේ සුපිරි ඉතින් මට මතක විදියට නම් MB 400 ගානක් දොහුයිදු ඉස්සල්ලාම ගත්තේ නම් තිබ්බේ 200 ගානක් ඔයාලට මේක ඔබලා මෙතනින් සෙටින් වලින් ඕන එකක් මේව කරගන්න පුළුවන් ග්‍රැෆික් ද ගේම් ප්ලේ ද සවුන්ඩ් ද මීඩියා ද ඔක්කොම මේව කරගන්න පුළුවන් ජොබ් එකක් ගන්න විදිය මං ඊළඟ වීඩියෝ එකදී කියලා දෙන්නම් එහෙනම් ටටා see you खत्म बाय बाय टाटा गुड बाय गया